බලන්නකො මේ මල් ගහේ ලස්සන මේ කැමීලියා මල් වර්ගයක්. කැමීලියා ගැන සින්දුව ඇහුවට කැමීලියා මල් දැකලා නැතුව ඇති නේද? මේ මල කැමීලියා සසන්කා. ඉතින් අනිත් කැමීලියා මල් වර්ග වගේ නෙමෙයි. මේක ගොඩක්ම සීත සමය සරස් සමය ආරම්භ වෙනකොටම පිපෙන කැමීලියා මල් වර්ගයක්. මේකේ උපත ජපානයේ. හැබැයි නිව්සීලන්ත වලත් තියෙනවා. දන්නවද? මේක ලා රෝස පාට උනාට තද රෝස පාට ගොඩක් මේ shades of pink ගොඩක් කැමීලියා මල් වල පාට තියෙනවා. මේක evergreen tree එකක්. ඒ කියන්නේ මුළු අවුරුද්ද පුරාම මේ ගහ තියෙනවා කොළ ටික වැටිලා යන්නේ නැහැ. බලන්නකො පොඩ්ඩක් හැලෙව්වත් මේකේ පෙති ටික වැටෙනවා. මොකද ඉතින් අද උදේ ඉඳන්ම වැස්සනේ. වැස්ස උනාට මේ මල් ගොඩක් ඇව්වා තාම තියෙනවා. හැබැයි සමහරක් ඉතින් මේ බලන්න පෙති ටික වැටිලා යනවා. එකම දේ මේ මල් කොච්චර ලස්සන වුණත් මේවා කඩලා අපිට වාස් එකක දාලා ඉතින් ගොඩක් දවස් තියන්න බෑ. ඇත්තම කිව්වොත් අද උදේ දාලා හවස් වෙද්දි පෙති ටික බිම. ඉතින් ඒ හින්දා කඩාගෙන යන්න බෑ. කැමීලියා මලේ සින්දුව ඒගන දන්නේ කියන්නේ නේ. කොහොම හරි කැමීලියා මල හරි ලස්සනයි. චුට්ටක් සුවඳයි. ඒ වුණාට රෝස මලක් වගේ පෙති ගොඩාක් තියෙන හින්දා මේ කැමීලියා මල් ලස්සනයි. නිව්සීලන්ත වල මම මේ කැමීලියා දැකලාම තියෙන වැටට හිටවලා. පාට කැමීලියා මල් ගොඩාක් පඳුරු වැටට හිටවනවා මෙහෙ. මේ ගහන උස ගිහිල්ලා සාමාන්‍යයෙන් උස තාපයක් ඕන මේ ගානටම වවනවා. නැත්තම් මේක උඩින් කපලා ලස්සනට ගානට මේක හදනවා. කොහොම වුණත් මල් පිපෙනවා සීත සමයේ. සීත සමයේ පිපෙන මලක් තමයි ඔන්න ඉතින් කැමීලියා මල්.